සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ තේ වෙලාවට, ඒ වගේම තේ කඩයක් කරන කෙනෙකුට, ස්වයං ව්‍යාපාරයක් කරන කෙනෙකුට ලේසියෙන්ම හදන්න පුළුවන් අග්ගලා වර්ගයක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ අග්ගලා වර්ගය හදන්නේ කොහොමද කියලා. Welcome to my YouTube channel. අද මං හදන්නේ බත් අග්ගලා. මේ බත් අග්ගලා හදන්න ඕන දේවල් තමයි මේ තියෙන්නේ. අපිට මේකට මූලික වශයෙන් අවශ්‍ය වෙනවා වේලපු බත්. වේලපු බත් නැත්තම් ඔයාලට පුළුවන් හාල් ටිකක් හොඳට හොදලා කබලේ රන්වන් පාට වෙනකම් බෙද ගන්න. මම නම් ටිකක් මේක පාට වැඩි වෙනකම් බෙද ගන්නවා. හැබැයි ඔයාලා මේක කර කර ගන්න එපා. කර කර ගත්තොත් ඉතරහක් තමයි එන්නේ. මේකේ මේ විදිහට බෙදගත්තාම ලස්සන පාටක් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේකට පොල් ටිකක්, කලටි පොල් එකක් ගන්නව නම් හොඳයි. ඒ වගේම සීනි, ඒ වගේම පොල් වතුර ටිකක්. ඊළඟට මම මේකට විශේෂයෙන් කෙසල් ගෙඩි දෙකක් යොදා ගන්නවා. ඒකෙන් තමයි මේක ගොඩක්ම රසවත් වෙන්නේ. අපි දැන් කබලේ බෙදගත්ත හාල් ටික මේ විදිහට හොඳට කොටා ගන්නවා. ඔයාලට අවශ්‍ය ගානට මේක කොටා ගන්න. මෙතනදී මං කල්ටි පොල් ගෙඩියක් තමයි අරගෙන තියෙන්නේ. දැන් මං අවශ්‍ය පොල් ටික මේකට එකතු කර ගන්නවා. ඊළඟට රස අණුව ඔයාලට මේකට සීනි යොදා ගන්න පුළුවන්. ඔයාලගේ රස අණුව එක යොදා ගන්න ඔයාලා. ඊළඟට මම මේ පොල් වතුර ටිකකුත් දානවා. ඒ පොල් වතුර දැමීමෙන් මේක තවත් රසට අපිට ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන විශේෂම දේ තමයි මේ ආනමාළු කෙසෙල් ගෙඩිය. ඇත්තටම මේ කෙසෙල් දානකොට මේ අග්ගල එක ගොඩාක් මෙලකට තියෙනවා. එතකොට මේක ගොඩක් රසයි. ගොඩක් අය මේ අග්ගල හදන්නේ ගොඩක් හයියට. හැබැයි පොල් වතුර ඒ වගේම මෙහෙම කෙසෙල් ගෙඩියක් දාන නිසා මේ අග්ගල එක ගොඩාක් සොෆ්ට් එකට, ගොඩාක් රසට අපිට හදා ගන්න පුළුවන්. එක එක්කෙනා එක එක ක්‍රමයට හදනවා. හැබැයි අද මං හදන්නේ මගේ ක්‍රමයට. ඔයාලා හදලා බලන්න. මේක ඇත්තටම ගොඩක් රසවත්. ගොඩක් හයියට තියෙනවට වඩා මේ අග්ගල එක මේ විදිහට සොෆ්ට් එකට තියෙනකොට ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් හදන ඒ විදි තියෙනවා නම් මට කමෙන්ට් කරගෙන යන්න ඔයාලා හදන්නේ කොහොමද කියලා. කලටි පොල් ඒ වගේම කෙසෙල් ගෙඩියක් යොදාගත්ත නිසා මේක අපිට ලේසියෙන්ම ගුලි කරගන්න පුළුවන්. ගොඩක් අය මම දැකලා තියෙනවා මේකට වතුර දාලා තමයි ගුලි කරගන්නේ. වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වතුර දැම්මහම මේකේ රසවත් බව අඩු වෙනවා. ඒ නිසා අපිට මේක මෙලකට මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක මෙලෙක් ගතියට ආවහම ගොඩක් රසයි. ඒ වගේම ශීතකරණේ නොදා දවසක් වගේ කාලයක් මේක අපිට කල් තියා ගන්නත් පුළුවන්. ශීතකරණේ දානවා නම් සතියක් වගේ කාලයක් තියාගෙන අපිට මේක ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් තේ වෙලාවට ගොඩාක්ම ප්‍රයෝජනවත් ඒ වගේම රසවත්ම අග්ගලා වර්ගයක් තමයි මේ බත් අග්ගලා කියන්නේ. ඉතින් බත් අග්ගලා කිව්වහම දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඉතින් අද මම මේක හදලා තියෙන්නේ හාල් හොඬුවක ප්‍රමාණයකින්. ඒ වගේම ඔයාලට මේකට ඕනම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම අරන් තියෙන්නේ ආනමාළු කෙසෙල් ගෙඩියක්. ඉතින් ආනමාළු කෙසෙල් යොදනවා නම් ඇත්තටම මේකේ රසය ගොඩක් අපිට ගන්න පුළුවන්. මම මේ විදිහට මේකට කලටි පොල් බෑ එක ප්‍රමාණයක් තමයි අරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් අවශ්‍ය ප්‍රමාණයක් මේ විදිහට හදාගන්න. බිස්නස් එකක් කරන කෙනෙකුට නම් ඇත්තටම මේ අදහස ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අපිට මේ බත් අග්ගලා හදන්න වැඩි වෙලාවක් සහ වැඩි වියදමක් යන්නෙත් නැහැ. ඒ වගේම ඊටාම රසවත් රස කැවිල්ලක් විදිහට අපිට මේක තේ මේසෙට තියන්න පුළුවන්. ඉතින් ළඟ එන අවුරුදු කාලෙටත් ඔයාලට මේක හදලා බලන්න පුළුවන්. ඒ වගේම පොඩි කඩයක් කරන කෙනෙකුට, තේ කඩයක් කරන කෙනෙකුට ඇත්තටම මේ අග්ගලා වර්ගය හොඳ බිස්නස් අදහසක් වෙයි. ඉතින් ඔයාලා හදන විදිහත් තියෙනවා නම් මට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. like එකක්, comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.